මේක ඛේදවාචකයක්. මේක ඛේදවාචකයක් කියලා කියන්නේ මේ සාධාරණයේ බලාපොරොත්තු වෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙනුයි අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගෙන. ජැක් බොනිෆස් කියන ඕස්ට්‍රේලියානු ජාතිකයා 2013 සැප්තැම්බර් මාසේ 12 වෙනිදා ඕස්ට්‍රේලියාවේ පැමිණිල්ලක් කරනවා ලංකාවේ රාජ්‍ය නායකයා සම්බන්ධයෙන් ඊමේල් පණිවිඩ ගණනාවක්. මේක මා කියන්නේ මේ සත්‍ය අසත්‍ය භාවය ගැන නෙවෙයි. මේක මේ රටේ රාජ්‍ය අභිමානයට කරපු ප්‍රශ්නයක්. මේ බරපතල චෝදනාවක් තිබෙන අතිගරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සම්බන්ධයෙන් චෝදනාවක් තිබෙද්දී ඒ පිළිබඳව ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය පරීක්ෂණ පවත්වද්දී නිර්මාල් රංජිත් දේවසිරි අපේ මහාචාර්යතුමා කියනවා දැන් ජනාධිපතිතුමාට හැංගෙන්න තැනක් හොයාගන්න බෑ කියලා. නිර්මාල් රංජිත් දේවසිරි මැතිතුමා එතරට ගිහිල්ලා තිබෙනවා. නමුත් සරත් විජේසූරිය මැතිතුමා තාමත් එතුමාගෙන් බලාපොරොත්තු වෙනවා යහපාලනය ගැන. ඒ නිසා එතුමාම කියනවා යහපාලනය අවභාවිතා කරන්න එපා කියලා. මා දන්නේ එතුමා අදහස් කරන්නේ කුමක්ද කියලා. ඉතින් ඒ වගේම මේදි මා කියන්න ඕනේ විශේෂයෙන්ම යහපාලන ක්‍රමවේදයේ ලොකු ප්‍රමාදයක් තියෙනවා කියලා කියන්නේ අපි නෙවෙයි. යහපාලනයේ ගරු ඇමතිවරයෙක් මගේ දකුණු පසින් ඉන්න රාජිත සේනාරත්න ගරු අමාත්‍යතුමා. එතුමා කියනවා යහපාලන ක්‍රමවේදයේ අඩුපාඩුවක් තිබෙනවා. මේ අඩුපාඩුව අපි මෛත්‍රී බුදුහාමුදුරුවෝ බුදු වෙනකන් ඉන්නද? කවදද මේක අඩුපාඩුව සම්පූර්ණ කරන්නේ? කවද්ද මේ ආණ්ඩුව සුහුබුල් වෙන්නේ? කවද්ද මේ ආණ්ඩුව වයෝපූර්ණ වෙන්නේ? කවද්ද මේ ආණ්ඩුව දනගගා ඉඳලා නැගිටලා යන්නේ? මේ විදියට මේ අයගේ ප්‍රමුඛ කාර්යභාරය මේ ආණ්ඩුව බාරගත්ත ප්‍රමුඛ කාර්යභාරය යහපාලන රාජ්‍යයක් බිහි කරනවා කියන කාරණය අද මිරිඟුවක් බවට පත් වෙලා තිබෙනවා. ඇයි? අපිට පුළුවන් ද වඳ බැහැපු කෙසෙල් ගහකින් කෙහෙල් කනක් ගන්න? මේක වඳ බැහැපු ආණ්ඩුවක්. ඒ නිසා මම කියනවා පැහැදිලිවම මේ ආණ්ඩුවට මේ කියන පරමාදර්ශය දෙන්න බෑ. BC 32.04 ඇලයිරක් 2004 ඒක තමයි රාජිත සේනාරත්න ගරු අමාත්‍යතුමාගේ බ්‍රයිබරි කේස් අංකය. මම පැහැදිලිවම කියනවා එතුමා කිව් ප්‍රතික්ෂේප කරාට 11 වතාවක් එතුමා එම පැමිණිල්ලට ගියේ නැති බවට වාර්තා වෙලා තිබෙනවා. ඉතින් යහපාලනයේ ප්‍රමාදයක් යහපාලනයේ පසුබෑමක් කියනවා කියන එක එතුමාම පිළිගන්න එක දයු උපගතයි. ඉතින් මං කියන්නේ මේ ආණ්ඩුවට අද බදු බර පනවල ජනතාව පීඩාවට පත් කරන මේ ආණ්ඩුව විශේෂයෙන්ම අධ්‍යාපනයේ කප්පාදු කරලා අධ්‍යාපනයේ අපේ දරුවන්ට දෙන්න තියෙන රෙදි කෑල්ල දෙන්න බැරි ආණ්ඩුව. කම්කරුවාගේ EPF එකට ETF එකට පහර දෙයිලා විශ්‍රාම වැටුපට අත තියෙන ආණ්ඩුව. සෞඛ්‍යයට වැට් වලින් 15% දක්වා වැට් 7%ක්වත් ගෙවන්නේ නැතුව තිබ්බ සෞඛ්‍යයට 15ක් දක්වා ගෙවන්න අරාඳින ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් නතර වුණාට පස්සේ මේ ආර්ථික වර්ධන වේගය 7% ඉඳන් 4.5 වෙනකන් කඩාවැට්ටපු මේ ආණ්ඩුව කොටස් වෙළඳ බිඳවැට්ටපු ආණ්ඩුව විදේශ සංචිත බිඳුවට බස්සන මේ ආණ්ඩුව ජාතික ආරක්ෂාව උගසට තබලා අද ජාතික ආරක්ෂාව උගසට තබලා මේ රටේ රණවිරුවන්ට නිගා දෙන මේ ආණ්ඩුව මේ කියන ආණ්ඩුව තමන්ගේ බැරිබරියාවේ රෝගය වහගන්න යහපාලන සලුව පොරව ගන්න හදනවා. මම කියන්න තියෙන්නේ ඒ පොරවගත්ත යහපාලන සලුව අද ඉරිලා ගිහිල්ලා තිබෙනවා. ඒ ඉරිලා ගිහිල්ලා තිබෙන යහපාලන සලුව තුලින් මේ අයගේ නිර්වත පේනවා.